ආයුබෝවන්. අද අපි මේ විස්තරාත්මක විග්‍රහයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ අපේ ජීවිතවලට ඇත්තටම නැතුවම බැරි වුණු දෙයක් ගැනයි. ඒ තමයි ඩිජිටල් ලෝකය. අපේ ගෝලීය ඩිජිටල් පරිසරයේ තියෙන දැවැන්ත ව්‍යුහයේ ඉඳලා එදිනෙදා ජීවිතයේදී අපිට අත්‍යවශ්‍යම වෙන ප්‍රායෝගික sannivedana කුසලතා දක්වා අපූර්ව ගමනක් යන්නයි මේ ලෑස්ති වෙන්නේ. හරි, අපි වැඩි කතා නැතුව මේ ගැන ගැඹුරින් බලමු. අද අපි මේ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති පාඨමාලාවේ 11 වෙනි සතියේ දේශන සටහන් මතයි. මේ 11 වෙනි සතිය කියන්නේ ඇත්තටම පාඨමාලාවේ හරිම විශේෂ සම්දිස්ථානයක්. මොකද දෘඩාංග, මයික්‍රෝප්‍රොසෙසර් සහ පරිපත ගැන සති ගණනාවක් ගැඹුරින් ඉගෙන ගත්තට පස්සේ මේ ඔක්කොම පද්ධති එකතු වෙලා ගෝලීය ඩිජිටල් ලෝකය කියන දැවැන්ත පරිසරය හැදෙන්නේ කොහොමද කියලා කතා කරන්නේ මේ සතියේදී. ඉතින් මේ මූලාශ්‍රවල තියෙන බැලු බැල්මට සංකීර්ණයි වගේ පේන කරුණු හරිව සරලව කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපේ අද ගමන මෙන්න මේ විදිහටයි සැලසුම් කරලා තියෙන්නේ. ඩිජිටල් ලෝකය කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුරගෙන ඒකේ පරිණාමය, අභියෝග, සාක්ෂරතාවය සහ නිවැරදි ඊමේල් භාවිතය දක්වා ප්‍රධාන කරුණු 6ක් යටතේ අපි ඉක්මනින් ඉදිරියට යමු. හරි, පළවෙනි කොටස. ඩිජිටල් ලෝකය කියන්නේ නිකම්ම අපිට වැඩ කරගන්න තියෙන මෙවලමක් නෙවෙයි, ඊට වඩා ගොඩක් පුළුලුණු වටපිටාවක්. මේක ඇත්තටම හැදිලා තියෙන්නේ ප්‍රධාන කුළුණු 4ක් උඩයි. ඒ තමයි උපාංග, ජාල, දත්ත සහ සේවා. මේ හතරම එකතුවෙන් තමයි අද අපි ජීවත් වෙන මේ නවීන ඩිජිටල් පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරෙවි අද අපේ එදිනදා ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ ගත වෙන්නේ මේ කියන රාමුව ඇතුලේ නේද කියලා. දෙවැනි කොටසින් අපි බලමු මේ දැවැන්ත ලෝකය කොහොමද ගොඩනැගුණේ කියලා. අද අපි දකින්නේ මේ ඩිජිටල් ලෝකයේ එක රැයකින් පහළ වුණු දෙයක් නම් නෙවෙයි. මේක අකණ්ඩව සිදු වුණු ලොකු පරිණාමයක ප්‍රතිඵලයක්. මුලින්ම ආවේ පරිගණක. ඊට පස්සේ අන්තර්ජාලය ඇවිත් මුළු ලෝකෙම එකට යාකලා. තුන්වෙනි අදියරේදී ජංගම දුරකථන සහ ස්මාර්ට් උපාංග හරහා මේ සම්පූර්ණ තාක්ෂණයම අපේ අත්ලටම ආවා. දැන් අපි ඉන්නේ හතරවෙනි අදියරේ. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI යුගය. මේ හැම පියවරකින්ම අපේ sannivedanaya, අධ්‍යාපනය, රැකියාව විතරක් නෙවෙයි විනෝදාස්වාදය පවා මුළුමනින්ම කනපිට පෙරලන්න සමත් වෙලා තියෙනවා. තුන්වෙනි කොටසින් අපි කතා කරන්නේ මේකේ තියෙන ප්‍රතිලාභ සහ අභියෝග තුලනය කරගන්න විදිහ ගැනයි. මේ වගේ දැවැන්ත බලයක් ලැබෙද්දී ඒකේ හොඳ වගේම නරකත් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මේ දෙපැත්තම නිවැරදිව තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ. එක පැත්තකින් අපිට මුළු ලෝකෙම එක්ක සම්බන්ධතා ගොඩනගන්න, තොරතුරු ක්ෂණිකව හොයාගන්න වගේම අලුත් ආර්ථික අවස්ථා හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක සහතික ඇත්ත. හැබැයි අනිත් පැත්තෙන් සයිබර් ප්‍රහාර, පුද්ගලිකත්වය නැතිවීම, සමාජයේ ඇතිවෙන ඩිජිටල් පරතරය වගේම අපේ මානසික සෞඛ්‍යයට වෙන ඍණාත්මක බලපෑම් ගැන අමතක කරන්නම බෑ. අද කාලේ පරිශීලකින් විදිහට මේ ගැන දැනුවත් වෙන එක නම් අනිවාර්යයි. හතරවෙනි කොටසින් අපි සාකච්ඡා කරන්නේ මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ අපේ හැසිරීම ගැනයි. මේ තියෙන අභියෝග මැද අපි කොහොමද හරියට කටයුතු කරන්නේ? ඒකට අපිට මූලික නිපුණතා ටිකක් අවශ්‍ය වෙනවා. මෙතනදී අත්‍යවශ්‍යම කුසලතා දෙකක් තියෙනවා. පළවෙනි එක ඩිජිටල් සාක්ෂරතාවය. මේකෙන් කියන්නේ නිකම්ම කම්පියුටර් එක ඔන් කරලා වැඩක් කරගන්න එක නෙවෙයි. අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ගැන විවේචනාත්මකව හිතන්න, දත්ත හරියට කළමනාකරණය කරන්න සහ නිවැරදිව sannivedanaya කරන්න තියෙන හැකියාවයි. දෙවෙනි එක තමයි ඩිජිටල් පුරවැසි භාවය. සැබෑ ලෝකයේ වගේම අන්තර්ජාලයේත් සදාචාරාත්මකව හැසිරෙන්න, අන් අයට ගරු කරන්න සහ ආරක්ෂාව තහවුරු කරන්න අපි හැමෝම දැනගන්න ඕනේ. ඒක තමයි මේ යුගයේ ප්‍රවැත්මට තියෙන එකම රහස. පස්වෙනි කොටස දැන් අපි මේ ලොකු සංකල්ප වලින් ටිකක් මිදිලා එදිනෙදා ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන හරිම ප්‍රායෝගික කුසලතාවයක් වෙත හැරෙමු. ඒ තමයි ඊමේල් භාවිතය. අද කාලේ කෙටි පණිවිඩ යවන්න WhatsApp, Telegram වගේ apps ඕනතරම් තිබුණාට වෘත්තීය මට්ටමේදී සහ අධ්‍යාපනික වැඩවලදී නිල sannivedana මාධ්‍ය විදිහට තවමත් පාවිච්චි වෙන්නේ ඊමේල් එකමයි. ඒ නිසා මේක හරියට පාවිච්චි කරන හැටි දැනගන්න එක අද කාලේ ඇත්තදම අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් කියලා කිව්වොත් නිවැරදි. හොඳ වෘත්තීය මට්ටමේ ඊමේල් එක යවද්දී අනුගමනය කරන්න ඕනේ ප්‍රධාන පියවර 5ක් තියෙනවා. පළවෙනියටම ලබන කෙනාගේ ලිපිණය හරියටම ටයිප් කරන්න වග බලා ගන්න. 2. ඊමේල් එකේ අරමුණ එකපාරින්ම තේරෙන පැහැදිලි මාතෘකාවක් එවත් සබ්ජෙක්ට් එකක් දාන්න. 3. ඇතුලේ තියෙන කරුණු වෘත්තීය භාෂාවකින් පැහැදිලිව ලියන්න ඕනේ. 4 වෙනි පියවර විදිහට යවන ඇමුණුම් එහෙමත් නැත්නම් attachments හරියට කළමනාකරණය කරන්න සහ අන්තිමට Taman කවුද කියලා තහවුරු කරන නිල අත්සනක් ඒ කියන්නේ signature එකක් දාන්න අමතක කරන්න එපා. මේ විදිහට වැඩේ කළොත් අපේ sannivedanaya හරිම පැහැදිලි වගේම ගොඩක් professional. අපේ 6 වෙනි සහ අවසාන කොටස. අපි මේ කතා කරපු කුසලතා වගේම සමස්ත ඩිජිටල් ලෝකයේම ඊටා වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. අපි ඊට සූදානම්ද? අනාගතය කොහොමද තියේවිද?
අනාගතයට මුහුණ දෙවදී අඛණ්ඩව ඉගෙන ගන්න එක අනිවාර්යයි. AI, Internet of Things, IoT, එහෙමත් නැත්නම් VR වගේ අලුත්ම තාක්ෂණයන් අපේ ලෝකය දිනෙන් දින අලුත් කරනවා. ඉතින් මේ වේගවත් ගමනට බය නැතුව සාර්ථකව මුහුණ දෙන්න නම් අපි හැමෝම අලුත් දේවල් ඉගෙන ගනිමින් මේ වෙනස් වීම වලට අනුගත වෙන්නේ කියන්නේ ඇඩැප්ට් වෙන්නම ඕනේ. ඉතින් මේ පැහැදිලි කිරීම අවසන් කරද්දී අපි හැමෝටම ගැඹුරින් හිතන්න පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරන්නම්. ඩිජිටල් ලෝකයේ චලනය දැන් අපේ ප්‍රධානතම ජීවන පරිසරය නම් වඩා යහපත් අනාගතයක් වෙනුවෙන් අපි කොහොමද මේ තාක්ෂණය සදාචාරාත්මකව සහ නිවැරදි අරමුණක් ඇතුව පාවිච්චි කරන්නේ? මේ ගැන ටිකක් හිතලා බලමු. අද අපේ මේ විස්තරාත්මක විග්‍රහයත් එක්ක එකතු වුණු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ තොරතුරු අපේ ඩිජිටල් ජීවිතය තවත් අර්ථවත් කරાવી කියලා අපි විශ්වාස කරනවා.